පොලියත් එක්කම වාට සියලුම ලකුණු ටික ගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මෙන්න මේ ප්‍රතිශත පාඩමේ තියරි කොටස් උගන්නන අවසන් වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔයා පළවෙනි වීඩියෝ බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මෙන්න මෙතන කාඩ් එක දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම මුල් වීඩියෝ බැලුවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මෙන්න මේ පොලිය කියන එක ඔයාලා සිලබස් එකේ කොටස් දෙකකට බෙදලා තමයි උගන්වලා තියෙන්නේ. පළවෙනි එක තමයි සුළු පොලිය, දෙවෙනි එක තමයි වැල් පොලිය. ඉතින් මොකද්ද මේ සුළු පොලිය කියලා කියන්නේ කියලා බැලුවොත් සාමාන්‍ය අපි ප්‍රතිශත කියන එකම තමයි. පාට රුපියල් 1000ක් දීලා ඒකට 110ක පොලියක් ඉල්ලුවොත් මේක වා සුළු පොලිය කියලා තමයි කියන්නේ. ඉතින් මේක වා මාස ගාණක් නෙමෙයි අවුරුදු ගාණක් නෙමෙයි කොච්චර කාල තිබ්බත් එයා මෙච්චර කාලෙක ඕනි කියලා කියයි පොලිය දෙන එක්කෙනා. ඒ කාලය ඇතුළත ඔයා කවදා ගෙව්වත් ඔයා මේ 1100 ගෙවන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි සුළු පොලිය කියලා කියන්නේ. ඉතින් අපි දැන් බලමු වැල් පොලිය කියන්නේ මොකද්ද කියලා. මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්. වාගේ බැංකුවට ගිහිලා යම්කිසි මුදලක් ඩිපොසිට් කරනවා යම්කිසි පොලියක් වාගේ පොතට එනවා. වා හිතන්න රුපියල් ලක්ෂයක් වාගේ පොතේ තියෙනවා නම් මේ ලක්ෂයට අදාළව 100%ක පොලියක් වාට එනවා නම් වා හිතන්න ලක්ෂයට 100%ක් කියන්නේ රුපියල් 1000ක මුදලක් වාගේ හැම මාසෙම වාගේ පොතට එනවා. ඉතින් මේ රුපියල් 1000 නේ එන්නේ. එතකොට ඊගා මාසෙදී වාට මේ 1,10,000ට තමයි පොලිය හැදෙන්නේ. ඒත් 1,10,000ට 100%ක පොලිය කියන්නේ 1,001ක් විතර වෙනවා. ඒ කියන්නේ වාට තුන්වෙනි මාසෙදී වාගේ පොතේ තියෙනවා 1,02,001ක් තියෙනවා. 2000කුයි තව රුපියලක් තියෙනවා. ඉතින් ඊගා මාසෙදී වාට පොලිය හැදෙන්නේ මෙන්න මේ ඔක්කොටම. අන්න ඒ විදිහට පොලියටත් පොලිය හැදෙනවා. අන්න ඒ විදිහට දිගින් දිගටම යන එකට තමයි වැල් පොලිය කියලා කියන්නේ. සරලවම මේක ඔලුවට ගන්න. ඉතින් වීඩියෝ එකකින් සම්පූර්ණ කොටස් ආවෙන එක අමාරුයි. නමුත් මම පුළුවන් උපරිමේ ඔයාලට මේක ලේසියෙන්ම කියලා දුන්නා. ඉතින් මේ විදිහට වැල් පොලිය කියන එක සරලව ඔලුවට දාගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේ මේ වැල් පොලිය කියන එක හරියටම ඔලුවට යන්න නම් ගාණක් හදන්න ඕනේ. එහෙනම් මේ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට ජය.